ඒජන්ට් දිලු කියන්නේ අපි හදපු අලුත්ම ප්ලැට්ෆෝර්ම් එක මේ WhatsApp messages automate කරන්න. මේකේ WhatsApp messages විතරක් නෙමෙයි මේකට එන incoming calls සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසි වලින් ඕනෑම භාෂාවකින් identify කරගෙන ඒ language එකෙන්ම ආයි එයාට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. අයිබෝවන් ඩිලෙක්සස් වෙත ඔබව ඉතාමත් සාදරයෙන් පිළිගනිමු. ඔබට දැනගන්න අවශ්‍ය මොනවද කියලා කියන්න පුළුවන්ද? මට ඔයගලගේ AI workshop එක ගැන කියන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම ප්‍රැක්ටිකල් මාස්ටර් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වර්ක්ෂොප් එක මාර්තු 7 වෙනිදා සෙනසුරුදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් තියෙනවා. තැන ඩිලෙක්සස් ඉන්ෆොටෙක් ප්‍රයිවට් ලිමිටඩ් බොරලැස්ගමුවේ. ChatGPT, Gemini වගේ AI tools ගැන ප්‍රැක්ටිකල් දේවල් ගොඩක් කතා කරනවා. තවත් මොනවද දැනගන්න ඕනේ? මං එදාට මොනවද අරන් ඉන්න ඕනි? ලැප්ටොප් එකක් අරන් එන්න හොඳයි. ලැප්ටොප් නැත්නම් ටැබ්, iPad වගේ ස්මාර්ට්ෆෝන් එකක් උනත් ප්‍රශ්නයක් නැහැ. ඉන්ටර්නෙට් අපි දෙනවා. ගොඩක්ම ස්තුතියි තොරතුරු දුන්නට. ස්තුතියි. එහෙනම් ඔබට හොඳ දවසක්. ඉතින් මෙයාට පුළුවන් ඔයගොල්ලන්ගේ කම්පැනි ගැන ඕනම තොරතුරක් ඒ වෙලාවෙම ලබා දෙන්න පැය 24ෙම දවස් 7ෙම වැඩ කරනවා. ඒ වගේම වොයිස් කෝල් 10ක් ආවත් මෙයාට පුළුවන් එක සැරේ ඒ වොයිස් කෝල් 10ම එක නම්බර එකකින් හැන්ඩල් කරන්න. ඉතින් මේක ඉතාමත් විශේෂයි. ඒ වගේම අපේ කම්පැනිය මෙටාවල ටෙක් ප්‍රොවයිඩර් කෙනෙක් විදිහට රෙජිස්ටර් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලීගලි තමයි වෙන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ගේ WhatsApp account එක බෑන් වීමක්වත් නැත්නම් මේක මේ ඉල්ලීගල් විදියට ඔටෝමේට් කරලා WhatsApp message යැවීමක්වත් වෙන්නේ නැහැ. මේකේ අපි official WhatsApp API use කරලා තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඉතින් අපි ටෙක් ප්‍රොවයිඩර් කෙනෙක් විදිහට ඕගොල්ලන්ට මේ සර්විස් එක මෙටා හරහා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකට පුළුවන් ඔයගොල්ලන්ගේ ලීඩ්ස්ලාගේ මැසේජස් කියවලා ඒගොල්ලෝ සමහර සිංහලෙන්, ඉංග්‍රීසි වලින්, තමිල් වලින්, ඒ වගේම සිංග්ලිෂ් වලිනුත් මැසේජ් කරනවා. ඉතින් මේ හැම මැසේජ් එකම මේකට කියවලා අදාළ ලැන්ග්වේජ් එකෙන්ම එයාට රිප්ලයි එක යවන්න පුළුවන්. රිප්ලයි එකේ ටෙක්ස්ට් විතරක් නෙමෙයි මේකට ඉමේජස්, වීඩියෝස් හැම දෙයක්ම යවන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට ප්ලැට්ෆෝම් එක වැඩ කරන විදිය පෙන්නන්නම්. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලෝ මේ ඒජන්ට් දිලු බැක්එන්ඩ් එක ලොගින් වුණාට පස්සේ ඕගොල්ලන්ගේ assign කරලා තියෙන phone numbers, active phone numbers මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ display name එක, ඒ වගේම voice එක. ඒක use කරන්න. ඉතින් ඕගොල්ලෝ voice package එක enable කරලා තිබ්බොත් ඕගොල්ලන්ට පිරිමි voice එකක් හරි ගෑනු voice එකක් හරි මෙතනින් select කරගන්න පුළුවන්. voices ගණනාවක් තියෙනවා. ඒ වගේම ඒක තියෙන time zone එක මෙතනින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ knowledge base එක. මේ knowledge base එක තමයි අපි මේ phone එකට assign කරන්නේ. මේකෙන් තමයි මේ WhatsApp AI agent ඕගොල්ලන්ගේ තොරතුරු දෙන්නේ. ඉතින් මේක හරිම ලේසි knowledge base එක build කරන්න. මම ඒක ඕගොල්ලන්ට ඉස්සරහට කියලා දෙන්නම්. ඊට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ monthly package එක active වෙලා තියෙන. ඉතින් මෙතනදී active වෙලා තියෙන plus voice එකක්. ඉතින් ඕගොල්ලන් කොච්චර messages calls consume කරලා තියෙනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේකට එන ලීඩ්ස්ලා. ඉතින් ඔයගොල්ලෝ මේකේ ලීඩ්ස් වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ෆෝන්ස් වලට එන ලීඩ්ස්ලා මොනවද කියලා සිලෙක්ට් කරන්න. ඒ වගේම මෙතනින් මේ ලීඩ්ස්ලා ෆිල්ටර් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් බ්ලොක් කරපු ලීඩ්ස්ලා, බ්ලොක් නොකරපු ලීඩ්ස්ලා, ඒ වගේම ලීඩ්ස්ලා ස්ටේටස් එකෙන් ෆිල්ටර් කරන්න. දැන් කවුරු හරි ලීඩ් කෙනෙක් ඉන්ට්‍රෙස්ටඩ් නම් ඔයගොල්ලෝ මෙතන drop down එකේ ඉන්ට්‍රෙස්ටඩ් කියලා සිලෙක්ට් කරගත්තාම ඒ ඉන්ට්‍රෙස්ටඩ් ලීඩ්ස්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි එක ලීඩ් කෙනෙකුට ගිහිල්ලා බලමු. දැන් උදාහරණයක් විදියට අපි යම් මේ මෙන්න මේ ලීඩ්ට. ඉතින් මේ ලීඩ් එක බැලුවාම ඔයගොල්ලන්ට පේනවා මේ ලීඩ් ගැන තියෙන ඔක්කොම විස්තර ටික. ඉතින් මොන Facebook ad එකෙන්ද මේ ලීඩ් ඇවිල්ලා තියෙන්නේ? ඒ වගේම මේ ලීඩ් මොනවද කතා කරලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ලීඩ්ගේ ලීඩ් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ලීස්ට් මොනවද යවලා තියෙන images, ඒ වගේම messages මොනවද, ඒ ලීඩ්ස් කෝල් කරලා තියෙනවා නම් ඒ calls මොනවද, ඒ calls වල උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ call වල තියෙන
ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පවා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කෝල් එක අහන්නත් පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට මේක through මෙතන මැසේජ් කරන්නත් පුළුවන් ලීඩ්ට. දැන් මෙතන මැසේජ් කරොත් ලීඩ් එක යනවා. ඊට පස්සේ ලීඩ් අපි හිතමු මැසේජ් එකක් කෙව්වා කියලා. එතකොට ලීඩ් මැසේජ් එකක් කෙව්වොත් ඒකත් මෙතන ඔයගලන්ට පෙන්නනවා. ඉතින් ලීස්ටත් ඒ වගේම AI එක රිප්ලයි එකක් යවනවා. ඉතින් ඊළඟට මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ මේ ලීඩ් ෆොලෝ අප් එක. ඉතින් ඔයගලන්ට ලීඩ් කෙනෙක් ආවට පස්සේ ඔයගලන්ට මේ වෙබ්සයිට් එක ෆෝන් එකෙන් ඕපන් කරොත් ඔයගලන්ට මෙන්න මේ නම්බර් එක ක්ලික් කරලා කෙලින්ම කෝල් එක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කෝල් එක ආයි ටයිප් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඕගොල්ලෝ මේ කෝල් එක අරගෙන ඉවරලා ලීඩ් ගැන විස්තර ඔක්කොම මෙතන දාන්න පුළුවන්. එයා ඉන්ට්‍රෙස්ටඩ්ද, ක්වොලිෆයිඩ්ද, ගුඩ් ලීඩ් කෙනෙක්ද, ඒ වගේ ඕන දෙයක් මෙතන දාලා මේ ෆොලෝ අප් නෝට් එකක් දාන්න පුළුවන්. එතකොට එයා ඉන්ට්‍රෙස්ටඩ් කියලා මෙයාව ටැග් වෙනවා. ඒ වගේම එයා කන්වර්ට් වුණාට පස්සේ එයාව කන්වර්ටඩ් කියලා ටැග් කරන්න. ඒ වගේම එයා ගැන පොඩි ප්‍රයිවට් නෝට් එකක් තියෙනවා නම් ඒ ටිකත් මෙතන දාලා මේ ලීඩ් මැනේජ් කරගන්න ඉතාමත් ලේසි මේ සිස්ටම් එකෙන්. ඒ වගේම මේ ලීඩ් ස්පෑම් එකක් නම් කරදරකාරයෙක් ඉන්න ඔයාලට පුළුවන් මේ බ්ලොක් යූසර් කියන එකෙන් ලීඩ් බ්ලොක් කරලා දාන්න. ඒ වගේම මේ හැම ලීඩ් කෙනෙකුටම AI ස්කෝර් එකක් දෙන මේ AI ස්කෝර් එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ලීඩ්ස්ලා කොච්චර හොඳ ලීඩ්ස්ලාද කියලා. සාමාන්‍යයෙන් මේක 1 ඉඳලා 10 වෙනකන් හම්බ වෙනවා. ඉතින් හොඳ ලීඩ්ස්ලාට 10 හම්බ නැති ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙතන ගිහිල්ලා AI ස්කෝර් එකෙන් මේක සෝට් කරා මේ 9 10 8 වගේ නම්බර්ස් තියෙන ලීඩ්ස්ලා තමයි ඉතාමත් හොඳ ඉන්ට්‍රෙස්ටඩ් කට්ටිය. ඉතින් ඒගොල්ලෝ කන්වර්ට් වීමට ගොඩාම සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් මේකෙන් ඔයගලන්ට ඉතාමත් පහසුවෙන් මේක බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයගලන් ගෙනියන්නේ මේ knowledge base කියන එකට. ඉතින් මේ AI ඒජන්ට් අනිවාර්යයෙන්ම knowledge එක තියෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ ව්‍යාපාරය ගැන තොරතුරු ලබා දෙන්න. ඉතින් ඒකට තමයි මේ knowledge bases ඕනට හදන්න පුළුවන්. මෙතන ඔයගලන්ට එක knowledge base එකක් විතරක් නෙමෙයි knowledge bases කීපයක් හදන්න පුළුවන්. ඒක හැදුවට පස්සේ මේකේ අපි ඔයගලන්ට දාලා තියෙනවා knowledge base design එක. ඉතින් මේ knowledge base design එකේදී ඔයගලන්ට මෙයාට අවශ්‍ය කරන knowledge එක ඕනන දෙන්න පුළුවන්. ඉතින් මෙතන මේ ඇඩ් බ්ලොග් ගිහිල්ලා ඔයගලන්ට මේ ඕන බ්ලොග් එකක් ඇඩ් කරගන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට මම මෙතන ඇඩ් කරලා තියෙන්නේ persona බ්ලොග් එක. මේකෙදි අපි කියන්නේ මෙයා මොන වගේ ඒජන්ට් කෙනෙක්ද කියලා. ඉතින් එයාගේ නම, ඊට පස්සේ එයාගේ රෝල් එක, එයා මොන ටෝන් එකෙන්ද කතා කරන්න ඕනි, එයා මොන ලැන්ග්වේජ්ද දන්නේ, ඒක ඔයගලන්ට මෙතන උඩත් ඩිෆයින් කරලා තියන්න පුළුවන්. මොකද ඒ ලැන්ග්වේජස් ඔයගොල්ලෝ ඩිෆයින් කරලා තිබ්බේ නැත්නම් වෙන ලැන්ග්වේජ් එකෙන් කතා කරොත් එයා කතා කරන්නේ මේ ඩිෆයින් කරන ලැන්ග්වේජස් වලින් විතරයි එයා කතා කරන්නේ. ඊට පස්සේ එයා කොහොමද ග්‍රීට් කරන්න ඕනි, කෝලර්ස්ලා එන්කරේජ් කරනවාද, ඒ වගේ ඕගොල්ලන්ගේ AI ඒජන්ට්ගේ පර්සෝනා එක තමයි මෙතන මුලින්ම හදන්න ඕනි. ඊට පස්සේ තියෙන ග්‍රීටින් බ්ලොග් එක. ඒකෙදි දැන් කවුරු හරි මේ AI ඒජන්ට් කෝල් කරොත් හරි නැත්නම් මැසේජ් කරොත් හරි එයා මුලින්ම යවන්න ඕනි මොකක්ද කියලා ඔයගලන්ට මෙතනින් දාන්න පුළුවන්. ඒක තමයි greeting block එක. ඊට පස්සේ fall back block එක. fall back කියන්නේ හදිසියෙවත් මේ AI ඒජන්ට් තොරතුරු නැත්තම්, ඒ කියන්නේ අපි මෙයාට තොරතුරු දීලා නැත්තම් ඊට පස්සේ එයා මොකද්ද කරන්න ඕනි කියන එකේ තමයි fall back එක. ඉතින් මෙතනදී fall back එකේදී යා කියන සමාව වෙන්න. ඒ ගැන මට තොරතුරු නැහැ. ආයතනයේ විස්තර තමයි දෙන්න පුළුවන් කියලා මගේ නම්බර් එක ෂෙයා කරන්න මෙයාට පුළුවන්. ඉතින් නම්බර් එක මම මේ ඇසර්ට් එකක් විදිහට මෙතන හදලා තියෙනවා. ඒක මම ඕගලන්ට ඉස්සරහට කියන්න කොහොමද ඒක හදන්නේ කියලා. ඉතින් ඊළඟ එක තමයි දැන් අපි මේ සෝෂල් මීඩියා වල කැම්පේන්ස් හදනවා. ඉතින් මේ හැම කැම්පේන් එකටම ඔයගොල්ලන්ට මෙතන knowledge base එකක් හදන්න පුළුවන්. මොකද සෝෂල් මීඩියා through ඒ ඇඩ් එකකින් ආවට පස්සේ එයා රන් කරන්නේ මෙන්න මේ කැම්පේන් එක. උදාහරණයක් විදිහට මේ කැම්පේන් එක තමයි WhatsApp AI agent මම හදපු කැම්පේන් එක. එතකොට මේ කැම්පේන් එක නමක් තියෙනවා, ඒ වගේම description එකක් තියෙනවා, ඊට පස්සේ info section එකක් තියෙනවා. ඉතින් අපේ AI agent ගේ ඔක්කොම information ටික අපි මෙතන දාලා තියෙනවා.
ඒ වගේම දැන් මෙයා මේ ඉන්ෆර්මේෂන් ඇහුවට පස්සේ අපිට මොනවා හරි ඉමේජ් එකක් හරි වීඩියෝ එකක් හරි නැත්නම් ටෙක්ස්ට් එකක් හරි යවන්න ඕන නම් අපිට මෙන්න මේ assets කියන එකට මෙන්න මෙතනින් drag and drop කරලා මෙහෙම දාන්න පුළුවන්. දැන් මේ දාපු assets ටික තමයි තියෙන්නේ. එතකොට මෙයා information ඉල්ලුවට පස්සේ මෙන්න මේ images, videos, text එයාට share වෙනවා ඊට අමතරව. ඉතින් එක දෙයක් තමයි මෙයාගේ reply messages වලට විතරයි අපි charge කරන්නේ. මේ images, videos වලට අපි charge කරන්නේ නැහැ. ඉතින් එතකොට මෙතනින් ඔයගලන්ට පුළුවන් asset එකක් add කරගන්න. මෙතන add asset ගිහිල්ලා image එකක්ද, video එකක්ද, audio එකක්ද, file එකක්ද, text එකක්ද, location එකක්ද ඕන දෙයක් මෙතනින් add කරගෙන ඊට පස්සේ ඔයගලන්ට save කරන්න පුළුවන්. save කරාම මෙන්න මෙතන ඒ ටික list වෙනවා. එතකොට ඔයගලන්ට අවශ්‍ය කරන asset එක drag කරලා drop කරන්න තියෙන්නේ. drop කරලා මේක save කරන්න. එතකොට එයා ඒක ආශ්‍රිතව මෙන්න මේ section එක ආශ්‍රිතව customer message එකක් හරි call එකක් හරි ඇහුවොත් එයා මේ assets ටික share කරනවා. ඉතින් message එකකදී නම් message එකේ එයා එවන reply එකට අමතරව මේ message ටික share කරනවා. call එකදී නම් call එක ඉවර වුණාට පස්සේ මේ assets ටික එයා share කරනවා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මේ campaign එක විවිධ sections වලට කඩන්න පුළුවන්. උදාහරණ විදිහට මේ pricing section එක, ඊට පස්සේ contact us, benefits, ඒ වගේ sections වලට කඩලා ඒවට අදාළ methods තව තියෙන button messages, agent templates කියලා මේවා ගැන මම ඔයගලන්ට ඉස්සරහට කියන්නම්. මේවා ඔයගලන්ට ඉතාමත් ඉක්මනින් මේ agent knowledge එක දෙන්න පුළුවන්. ඉතින් එක කැම්පේන් එකක් විතර නෙමෙයි, සමහරවිට ඔයගොල්ලෝ social media campaign ගණනාවක් run කරනවා ඇති. ඉතින් මේ කැම්පේන් හැම එකටම ඔයගලන්ට මෙතන campaigns හදලා ඒවට අදාළ information මෙන්න මේ AI agent ගන්න කියලා ඔයගලන්ට දෙන්න පුළුවන්. ඊට අමතරව සමහර වෙලාවට මේ කැම්පේන් වලින් පිට ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට bank account number එක මොකක්ද? ඒ වගේ දේවල් අහනකොට ඒක ඔයගලන්ට add කරගන්න පුළුවන් මේ question and answer pair එකක් විදිහට. ඒක ඔයගලන්ට මෙන්න මේ පල්ලෙහාට ගිහිල්ලා add block කියලා මෙතන Q&A block එකක් add කරලා ඒකේ ඔයාලට pairs ගණනාවක් හදාගන්න පුළුවන්. එතකොට මේ කැම්පේන් එකෙන් එහාට දේවල් අහනවා නම් උදාහරණයක් මට ඔයගලගේ bank account එක එවන්න, payment එක කරන්න, ඒ වගේ දේවල් මෙතන ඔයගලන්ට අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඔයගලන්ට ඉංග්‍රීසියෙන් අප්ඩේට් කරාම ඇති මෙයාට පුළුවන් ඕන ලැන්ග්වේජ් එක. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ඒ වගේම සිංග්ලිෂ් කියන එක. සමහර අය සිංග්ලිෂ් වලින් එවනවා. ඉතින් මේ හැම එකක්ම අයිඩෙන්ටිෆයි කරගෙන එයාගේ අදාළ ලැන්ග්වේජ් එක තෝරගෙන ඒ අදාළ ලැන්ග්වේජ් එකෙන් එයාට මැසේජ් යවන්න මෙයාට පුළුවන්. ඉතින් මෙයා ඇත්තටම මේ හිතලා තමයි වැඩ කරන්නේ මේකෙදි. ඉතින් මෙහෙම තමයි knowledge base එක හදන්නේ. ඉතින් මම කිව්වා මේ assets වලට අමතරව ඔයගලන්ට button messages යවන්න පුළුවන් කියලා. ඉතින් button messages කියන්නේ ඔයගලන්ට මෙතන මේ questions හදලා දෙන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට මේ අපේ AI workshop එකට අපි හදපු campaign එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙදි අපි පොඩි button message එකක් හැදුවා. මෙයා අහනවා සහභාගී වීමට කැමතිද නැද්ද කියලා. එතකොට ඔව් මම කැමතියි. benefits මොනවද කියලා තමයි button message එකේ තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ට ආයි මේක type කර කර ඉන්න අවශ්‍ය නැහැ. මේක ඉතින් ඔයගොල්ලෝ කැමති නම් විතරක් දාන්න පුළුවන්. එතකොට මේක drag කරලා මේ button message වලට දාන්න තියෙන. එතකොට මේක ඒ user ට යනවා. එතකොට එයාට type කරන්න ඕනේ නැහැ. එයාට මේ ඕ මම කැමති හරි benefits මොනවද හරි click කරාට පස්සේ එයාට අවශ්‍ය උත්තරේ මේකෙන් යවනවා. ඉතින් හරිම ලේසි. ඔයගලන්ට පුළුවන් මේ knowledge base එක හදාගන්න ඉතාමත් ඉක්මනින්. ඉතින් එච්චරයි ඔයගලන්ට කරන්න තියෙන්නේ. onboard වෙන හැටි මම වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට දෙන්නම්. ඒකෙදි ඔයගොල්ලෝ කොහොමද මේකට onboard වෙන්නේ කියලා මම ඔයගලන්ට කියලා දෙන්නම්. තව එක දෙයක් මට ඔයගලන්ට කියන්න ඕනි. මේකේ තව තියෙනවා Facebook ලගේ officially message templates කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ forms වලට මේ message templates හදන්න. මේවා Facebook ලගෙන් approve වෙන්න ඕනි මේ විදිහට. ඉතින් approve වුණාට පස්සේ තමයි ඔයගලන්ට use කරන්න පුළුවන්. ඉතින් මේ message templates library
එකක් තියෙනවා ඔයාලට ඒකෙන් ඇඩ් කරගන්නත් පුළුවන්. ඉතින් message templates කීපයක් තියෙනවා marketing messages, utility messages, authentication කියලා. ඉතින් මේකේ තියෙන තව එකක් තමයි මේ message templates කියන එක. ඉතින් ඔයාලට මේ message templates හදන්න පුළුවන්. එතකොට මේ message template එකක් විදිහට එයාට යනවා එයාගේ නම ඒ ටික දාලා. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේක Facebook අය approve කරන්න ඕනේ. ඉතින් දැන් ඕලන්ට මේ back end එක ඇතුළෙන්ම මේ message templates හදාගන්න පුළුවන් අපේ agent Dilo back end එකෙන්ම. හැබැයි මේක approve වුණාට පස්සේ තමයි ඕලන්ට මේ message templates යවන්න පුළුවන්. ඒක මම යවන විදිය ඕලන්ට කියන්න. දැන් ඕල මෙතන ගියාට පස්සේ ඔයගොල්ලෝ customer කෙනෙක් select කළා. මෙතන ඔයගොල්ලන්ට පුළුවන් message එක දාන්න. නැත්නම් මෙතනින් message template එක select කළා. ඒක කස්ටමර්ට මෙන්න මේ විදිහට යවන්න පුළුවන්. එතකොට ඒක කස්ටමර්ට ඩිලිවර් වෙනවා. මීට අමතරව ඔයගලන්ට හදන්න පුළුවන් මේ automated campaign කියන එක. ඉතින් මේකෙදි ඔයගලන්ට මේ message templates හදාගන්න පුළුවන්. හදාගෙන ඔයගලන්ගේ phone number එක select කරලා ඊට පස්සේ ඔයගලන්ට මේක schedule කරන්න පුළුවන්. එතකොට ඒ දවසට මේ message template එක යන විදිහට හදන්න පුළුවන්. උදාහරණ විදිහට අපි හිතමු අවුරුද්දට ඔයගොල්ලෝ happy new year කියලා message එකක් යවන්න අවශ්‍ය නම් මේ ටික මේක සිලෙක්ට් කරලා ඔයගලන්ට අවුරුදු දවස සිලෙක්ට් කරලා ඊට පස්සේ ටයිම් එක සිලෙක්ට් කරලා ඒක මේව කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මේගොල්ලන්ට ෆලෝ අප් යවන්න දවසකට සැරයක් නැත්නම් දවස් 7කට සැරයක් දවස් 14 සැරයක් ඒ වගේ ඔයගලන්ට කස්ටම් දවසක් තියෙනවා නම් ඒකත් මෙතන සිලෙක්ට් කරලා වෙලාවක් තියෙනවා නම් ඒකත් මෙතන සිලෙක්ට් කරලා ඔයගලන්ට මැසේජස් යවන්න පුළුවන්. ඉතින් මොන වගේ ලීස්ලරද ඔයගලන්ට මේක යවන්න පුළුවන් කියලා දැන් ඔයගලන්ගේ කැම්පේන් එකක් තියෙනවා මෙතන කැම්පේන් එකේ නම දාන්න දාලා ඉන්ට්‍රෙස්ටඩ් අයටද not interested අයටද qualified අයටද ඒ ඕන කෙනෙකුට ඔයාලට මෙතන messages යවන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට message template එක select කරලා ඒක save කරලා ඒක යැවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි අපේ AI agent ගේ back end එක වැඩ කරන විදිය. ඉතින් මම හිතන්නේ ඔයාලට හොඳ idea එකක් හම්බ වෙන්නේ නැති කොහොමද අපේ මේ AI agent වැඩ කරන්න කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිව contact කරන්න. මගේ number එක 0717 344 333. මේ number එකට call එකක් දෙන්න. එතකොට මට පුළුවන් ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒක නිරාකරණය කරලා දෙන්න.